ඉතින් ඔන්න නැවතත් අපි Honda වලට මාරු වෙන්නයි හදන්නේ Toyota එකෙන්. ඉතින් Honda Z කැටගරි එකේ වාහනයක් අපි බලනවා 2025 6 වෙනි මාසේ වාහනය. ඉතින් මේ වාහනේ ෂෝරූම් කන්ඩිෂන් තිබුණ වාහනයක්. ෂෝරූම් ඩිස්ප්ලේ එකේ මේ ඇත්තම මේ නවත්තලා තියෙන පේනවා ෂෝරූම් ඩිස්ප්ලේ තියෙන වාහනයක් කිලෝමීටර් 5ක් තමයි ධාවනය කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ ගැන මම කියන්න ගත්තේ අපි Z කියන කාණ්ඩයේ වාහනයක් ගත්තොත් අපිට ටැක්ස් එක සාමාන්‍ය ලක්ෂ 91ක් තමයි ඇවරේජ් එක යන්නේ. ඒත් අපි මේ Z Play කියන කැටගරි එකට ගියොත් මේ වාහනේ ලක්ෂ දැන් මේ යන විදිහට ලක්ෂ 100කට ආසන්න ටැක්ස් එකක් යනවා. ඒක ලක්ෂ 99න් එහා ටැක්ස් එකක් යනවා. ඉතින් දල වශයෙන් අපි ලක්ෂ 99ක් ගියොත් මේ තියෙන යන රේට් එකත් එක්ක ලක්ෂ 8කට වැඩිය බ්ලැක් රූෆ් වෙච්ච සීට් කවර් සෙට් එක මාරු වෙච්ච වාහනයකට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මහා ලොකු වෙනසක් ඇත්තටම වාහනේ නැහැ. ග්‍රිල් එකේ පොඩි වෙනසක් එනවා ඉස්සරහා කලර් තුනක් එනවා. ඒ වගේම සීට් එක ටූ ටෝන් එකකින් එනවා. හෙඩ් රූෆ් එක බ්ලැක් කරලා ඉවර තියෙනවා. ඉතින් ඔය කැටගරියේ ඔය වාහනේ ටැක්ස් එක විතරක් ගන්න වැඩි වෙද්දි අපි ඇත්තටම Z Play වාහනයක් දැන් මේ වෙලාවේ ගන්න ගියොත් මේ වෙලාවේ වාහන මිල වැඩි වෙලා තියෙන ප්‍රයිස් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ කොළ 380කට. කොළ 380 කියන්නේ මේ වාහනෙත් එක්ක ගත්තයින් පස්සේ සාමාන්‍ය කොළ 60ක විතර වෙනසක්. ඉතින් කොළ 60ක වෙනසකට එතන කොළ 60ක් කියන්නේ දල වශයෙන් රුපියල් දෙකකින් ගත්තොත් ලක්ෂ 12ක්. ඒ 12යි ටැක්ස් එකේ නම එකතු ලක්ෂ 19ක්. ලක්ෂ 19ක් 20ක වෙනසක් තියෙනවා. මේ Z සහ Z Play වාහනයක ඔප්ෂන් මේ පුංචි ඔප්ෂන්ස් දෙක තුනක වෙනසකට. ඉතින් මේ බජට් එක බලලා වාහනයක් ගන්න කෙනෙකුට තමන්ගේ බජට් එකට නම් වාහනේ ගන්න ඕනේ. හිර වෙන්න අවශ්‍යතාවයක් නැත්නම් වාහනේ Z Play එකේ ගියත් Z එකේ ගියත් X එකේ ගියත් එන ෆීලින් එක ඇතුලේ එකයි. අර උපාංගයන්ගෙන් තියෙන ස්පෙක්ස් වල උපාංග වල තියෙන වෙනස්කම් ටික විතරයි අපිට මේකේ විශේෂත්වයකට වෙනස් වෙන්නේ. ඉතින් Honda වාහනේ ෆුවල් කරන ප්‍රමාණයත් ඒකම නම්. වාහනේ සැප පහසුවත් ඒකම නම්. පෙනුමත් ඒකම නම්. ස්පේස් එකත් ඒකම නම්. ඉයර් එක, මයිලේජ් එක, ක්වොලිටි එක ඇතුලේ ඔක්කොම එක නම්. අපි මේ Z Play එකට ගිහිල්ලා හිර වෙන්න නැතුව අපිට පුළුවන් නම් Z එකට ගිහිල්ලා මේ ෂීට් කවර් එක ටූ ටෝන් වලින් අපිට දාගන්න පුළුවන් ලස්සන. අද ඉදිරිසිංහ එක මම මේ නම කියන්නේ තරහ වෙන්න එපා කවුරුත්. මොකද ජපානයටත් ගිහිල්ලා ඉදිරිසිංහ කෝෂන් වර්ක්ස් වල දැන් ජපානෙත් ගිහිල්ලා අපේ රටේ නම ගෙනහිල්ලා ජපානයේ ෂීට්ස් වල කම්පැනි වලට ෂීට්ස් දානවා. ඉතින් ඒ ෂීට්ස් එක, ඒ ෂීට් සෙට් ටික ජපානයේ කම්පැනි වල එක එක පාටින් දාලා ලංකාවට වාහන එනවා. ඉතින් දෙයිනේ අපිට පුළුවන් නේ වාහනේ කලර්ස් දෙකකට ටූ ටෝන් කලර් එක ඕන නම් ඒ ෂීට් කවර් එක ලංකාවේ ඔය ඉදිරිසිංහ එකටම ගිහිල්ලා දාගන්න. තව තියෙන උන්තරම් කුෂන් කරන කට්ටිය මට නම් කියන්න පුළුවන්. මම මේ හැමෝම දන්න නමක් කිව්වේ. මොකද මම Toyota එක ගැන කතා කරද්දි Toyota එක ගැන කියන්න එපා. නේද? Honda එක කතාවේ Honda එක. ඉතින් Taman දන්න ලංකාවම දැන් ලංකාවේ ලෝකෙම නමක් තිබ්බ ෂීට් ගහන කම්පැනියක් අද ජපානෙ ගිහිල්ලා ඒ ෂීට්ස් වාහන වලට දීලා ඒ ෂීට්ස් වල වාහන අපි මෙහෙට ගෙනල්ලා අපිට ටූ ටෝන් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොස්ට් එක වැඩි වෙනවා නම් ලොකු ප්‍රමාණයකින් අපිට පුළුවන් මෙහින් රුපියල් 80000ක් ලක්ෂයක් වියදම් කරලා ওই ෂීට්ස් ඔක්කොම ඒ විදිහට මේ ෂීට්ස් වල කවර්ස් ටික ගහගන්න. ඉතින් රූෆ් එක බ්ලැක් කරගන්න ඕන නම් ඒවටත් මේ ඕන තරම් ක්‍රම ලංකාවේ දැන් මේ විදි කට්ටිය කරනවා. සමහර කට්ටිය මේ white roof ගෙනල්ලා black roof කරගන්න කරලා ගුණ කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට ලක්ෂ ඔය වෙනස මම කිව්වා වගේ ලක්ෂ 19ක විතර වෙනසක් තියෙනවා නම් අපි ඇයි අමාරුවෙන් ඒ වාහනේ අරගෙන අමාරු වැටෙන්නේ. ඉතින් මේ වාහනේ නැවත මිල පල්ලෙහාට ආවොත් යම්සි කාලෙකදී ඒකේ හිතේ අමාරුව සහ මුදල් පාඩුවත් විඳින්න වෙනවා. ඒකට හොඳම උදාහරණය මේ අපි සමහර අය හදිස්සියට වාහන කෝටි 2.45ට 2.50ට වෙසල් ගත්ත කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ඇත්තටම අසරණයි. දැන් ඒ වාහනේ හදිස්සියට ගුණන්න බෑ.
ඉතින් නමුත් හරියට තේරුම් අරන් වාහනයක් ගෙනාවා නම් ඔක වෙන්නේ නැහැ. ඉතින් හොයලා බලුවා නම් වෙන්නේ නැහැ. හදිස්සි වුණාම අර මොකේ දස දාගන්න බෑ වගේ හැමදේම අපහසුතාවලටපත් වෙනවා. ඉතින් අන්න ඒකයි මම කියන්නේ Z වාහනයක අද ස්පෙක්ස් ටික බලමු. Z එක අපි Z ප්ලේ විදිහට පදින්න පුළුවන් නම් ඒ කන්ඩිෂන් මොනනම් තියෙන්නේ සීට්ස් වල වෙනස්කම්, රූෆ් එකේ වෙනස්කම් අපිට පුළුවන් චේන්ජ් කරගන්න අනාගතයේ අවශ්‍යතාවයක් තියෙනවනම් 4way කැමරා ඕන නම් ඇඩ් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔරිජිනල් ප්ලේ එක ඇවිල්ලා තියෙනවා 4way දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු වාහනේ ෆොටෝස් ටික කොහොමද කියලා. ෆොටෝස් කීපයක්ම මේ වාහනේ දාලා තිනවා. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්ම වාහනයක්. හොඳ ලොවි සෙට් එකක් තියෙනවා. බ්ලැක් ඉන්ටීරියර් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ අතන මේ බ්ලැක් ඉන්ටීරියර් එකේ වාසියකුත් තියෙනවා. මොකද අපිට අපේ රටේ දුවන විදිහට ඩස්ට් එක මේ කිලිටු වෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපිට මේ බ්ලැක් රූෆ් මේ බ්ලැක් ඉන්ටීරියර් හරි වටිනවා එහෙම පාවිච්චි කරද්දී. ඇත්තට බේජ් වගේ ඉන්ටීරියර් එකක් නැතුව සීස් බේජ් නැත්තම් ටූ ටෝන් තිබ්බහම ඒ කිලිටු වෙන ප්‍රමාණය පව මේකෙන් අඩු වෙනවා. ඉතින් ඔරිජිනල් සෙටප් එක මේක ඇවිල්ලා තියෙනවා. half leather sheet එකක් තියෙනවා. charging point, multi-function system එක, setup එක, original display එක. අනිත් සියලු උපාංග මේකේ එකම ආකාරයට තමයි තියෙන්නේ. rear cam එක ඇවිල්ලා තියෙනවා. power tail එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි වාහනේ ෆොටෝස් ටික දාලා තියෙන්නේ. ඉතින් බලන්න බ්ලයින්ඩ් ස්පොට් ඇවිල්ලා තියෙනවා. mirror එකට. full power share power mirrors ඇවිල්ලා තියෙනවා. auto මේ parking sensors ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අවශ්‍ය උපාංග සියලුම දේවල් මේක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් පුංචි දේවල් ටිකක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔය අතරේ wireless charging power මේකේ තියෙනවා. ඉතින් ඒකේ මම කියන්නේ හැම දෙම තියෙනවා නම් අපි ලක්ෂය දැන් යන විදිහට ලක්ෂ 19ක 20ක වෙනසක් වෙනවා අපිට වාහනේ. මේකේ සෙට් ප්ලේ එකට මාරු වෙනවා. මේ උපාංග සියලුම දේවල් මේක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වාහනේ සාමාන්‍යයෙන් අපි මේ වාහනේ අපි දැන් යන විදිහට අපි 320කට ඔක්ෂන් එකෙන් ගත්තොත් අපිට කොස්ට් එක හැදෙන්නේ කීයද කියන එක. අපි ඔක්ෂන් එකේ 320කට ගන්න වාහනේට අපිට ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්ම 110ක්. ඉතින් shipping cost එක සහ අපි service charge එක එකතු කරලා බලමු මේකට කීයක් ඇඩ් වෙනවද කියලා ඔක්කොම. ඒ ඇඩ් වෙන එකට අපි yen එක රුපියල් 2.7 දෙකෙන් කියන 0.2 කියන කැටගරියෙන් හැදුවොත් අපිට 80ක් කොස්ට් වෙනවා මේකට අපිට ලක්ෂ 91ක් තමයි ටැක්ස් එක අපි ටාගට් කරන්නේ. ඉතින් ලක්ෂ 91ක් ටැක්ස් එක ටාගට් කරද්දී අපිට 71.80ක් තමයි මේ වාහනේ කොස්ට් වෙන්නේ. ඉතින් මේ කොස්ට් වෙන එකට අපිට 1.20ක් අපි එකතු කරන සාමාන්‍ය 75කට වඩා වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් මොන හරි හේතුවක් උඩ ක්ලියරින් charge එක total cost එක අපිට 1.73ක් අතර ගේන්න පුළුවන්. ඉතින් 1.73ක් නෙමෙයි මේ වාහනේ ගෙනල්ලා අපි 1.74ක් ගියා කියන්න මොන හරි හේතුවක් කියලා. බැංක් charges ඔක්කොම ගිහිල්ලා 1.74 තව ලක්ෂ 2ක් එකතු කරා. අපිට මේක ෂීට් කවර් ටික ගහලා රූෆ් එක අවශ්‍ය නම් බ්ලැක් කරලා බ්ලැක් කිරීම අවශ්‍යතාවයක් විශේෂයෙන් නැහැ. බ්ලැක් රූෆ් එකක් හීට් එකත් වැඩි. ඉතින් හීට් එක වැඩි කියන්නේ ඇතුළට ඇබ්සෝබ් කරනවා වැඩි. AC එකට හානි කරයි, ෂීට්ස් වලට හානි කරයි. අපි මේ හැමදේම හිත හදා ගන්න වෙනවා සමහර දේවල් වලදී අපේ තියෙන අතේ තියෙන මුදල් එක්ක වෙල්ද පොලේ මුලිය වැඩි වීමත් එක්ක. නමුත් අපිට පදින්න ඕන Honda එකක් නම් ඒ ෆීලිංගස් ගන්න ඕන නම් ඒ සුවපහසු ගන්න ඕන නම් ඒ මයිලේජ් එකම දුවන වාහනයක් පදින්න ඕන නම් අපිට මේ ඉසෙට් බ්‍රේඩ් එක අරගෙන ලක්ෂ 174කින් විතර ඔය 175ක් විතර ඒ සියලුම දේවල් වෙනස් කරලා හරි ගස්ස ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වය Honda Vezel ඉසෙට් කැටගරියේ වාහනයක් ගේනවා නම් ඒක 0 මයිලේජ් එකක් ගේනවා නම් ඕක තමයි තත්ත්වය. හිතලා බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉසෙට් ප්ලේ එකක් ගේන්න අපිට දැන් මේ යන විදිහට නම් ඉසෙට් ප්ලේ පැකේජ් එකක් ලක්ෂ 186කටවත් ගේන්න බෑ. ජෙනුයින් වාහනයක් නම් දැන් යන තත්ත්වය අනුව අපිට මේ ප්‍රයිස් එකට ගෑනලා ගත්තොත් 174ක් වගේ කොස්ට් වෙයි. 73යි ගණන් කොස්ට් වෙන්නේ මේක බැංක් charges එක 74ක් ගියා. අපිට තව ලක්ෂයක් දෙයක් ඉඳන් කළා මේ සියලුම ඉන්ටීරියර් ටික හදාගන්න, සීට්ස් ටික හදාගන්න, අවශ්‍ය වුණු ප්‍රූෆ් එක
කමේ ස්ටිකර් කරගන්න බ්ලැක් ස්ටිකර් එක ගහනවා මේ ලංකාවේ ඕන තරම්. ඉතින් හරි ලස්සනට වැඩේ කරනවා. ඊට අමතරව පොඩි බොඩි එකකට පොඩි ස්ටිකර් එකක් කරනවා. බොහොම ලස්සන මගේ මේ හිතවතෙක් මිත්‍රෙක් කරලා තිබුණා. හිතා ගන්න බෑ බ්‍රෑන්ඩ් නිව් අප ස්ටිකර් එකක් වගේ. ඉතින් ඒ වගේ අවශ්‍ය දේවල් වෙනස් කර ගැනීම හැකියාව තුළ තියෙනවා. ඉතින් ඔක තමයි අදහස් කරේ මම මිල අඩුවට ඒ ෆීලිංස් ගන්න පුළුවන් Honda Z කැටගරි වාහනයක්ම ගන්නවා නම් ඔන්න ඔය විදිහට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. මිල බොහොම සාධාරණ මිලකට අපිට ගේන්න පුළුවන් නම් මේ පවතින මිලත් එක්ක. ඒ නිසා කතා කරන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් හිතේ වෙනසක් කරගන්න පුළුවන් නම් ඇස්පැරා ජපාන් එකට අපි මිල අඩුවට හොඳ වාහනයක් ගෙනලා ඒ ෆීලිං එකම අරගෙන අතේ තියෙන සහ සාක්කු තියෙන සල් ටික ඉතුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඉතින් හොඳයි සුබ දවසක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක බලමු. මේ දවස්වල ඇත්තටම ඉසෙට් ප්ලේ වල තියෙන මිල ගණන් උහුල ගන්න බැරි මට්ටමෙන් නිකම් කිසිම හේතුවක් නැතුව මහා පරිමාණයෙන් විශාල ලෙස ඉහළින් ගන්න ගිහිල්ලා ඔය අර කලින් ගිහිල්ලා කරගත්ත මෝඩ වැඩේම කරගන්න යනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. 225ට 35ට 45ට වාහන අරගෙන ලෝකමාරු කරන අන්තිමට දැන් ඒ වගේම ආපහු මේ උඩට යන්න හදලා පටන් අරන් තියෙනවා. මේ වගේ වාහනයක් ගන්න පුළුවන් අය මේ වාහනයක් අරගෙන සතුටු වෙන්න අඩු මුදලට වාහනයක් අරගෙන තමන්ගේ ඒ අවශ්‍යතාව ටික නිසි පරිදි ඒ විදිහට මිෂ්ඨ කරගන්න පුළුවන් Honda Z කැටගරියේ Honda Z ප්ලේ එකක් නොවෙන Honda Z කැටගරියක් කරන Z ප්ලේ එකේ ෆීලිංස් ගන්න තමන්ට පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. පුංචි පැටලීම් ටිකක් වුණා. අද දවසම හරිම කාර්යබහුල වුණා. මහසි පිට තමයි මේ වීඩියෝ කීපේ කරේ. වචන වල පැටලී සහගත දේවල් තිබ්බනම් ඒවා එන්න ලොකුට හිතන්න එපා. ඇත්තටම මගේ අද උපන්දිනේ දවස. මගේ උපන්දිනේ අද. මම මේක කිව්වේ ගන්න හැම වාහනයකටම අපි රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් දෙනවා අද ඉඳලා ඉස්සරහට. මේ මාසෙ පුරාම මේ කියන කොස්ට් එකෙන් වාහනේ හැදලා එන කොස්ට් එකෙන් අපි රුපියල් ලක්ෂයක් අපි කියන මිලියන් ලක්ෂයක් ආපස්සට හරවලා දෙනවා ගන්න වෙලාව වෙද්දි. ඉතින් ඒක අපි මතක් කරන්න ඕනේ නැවත පාරක් මම ඊයේත් කතාව කිව්වා. ඉතින් මගේ උපන්දිනේ නිසා ටිකක් කාර්ය බහුල වුණා. ගොඩක් කට්ටිය කතා කරන්න උනා. කීප දෙනෙක් ඇවිල්ලා ගියා විටින් විට. ඒ නිසා අතර අතපසුවීම් කීපයක් වුණා මේවට පිළිතුරු දෙන්න. වාහනද ගන්න බලපෑම් අපිට එකක්වත් ගන්න ලැබුණේ නැහැ අද දවසේ කිසිම වාහනයක්. මොකද වාහන මිල තරම් ඉහළ ගිහිල්ලා තියෙන. අපි වාහනයක් ගද්දි කලබල වෙන්න හොඳ නැහැ. මේ හදිස්සි වෙන්න හොඳ නැහැ. අපි බලලා ගැළපෙන වාහනයක්, Tamanට අතේ තියෙන මුදලට හරින වාහනයක්, හොඳම වාහනයක් ගෙන්න ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් කොල කැලි වලට අහු වෙන්න යන්න එපා. මම කියන්නේ හැමෝම වැරදි කියලා. කොල කැලි වැරදි විදිහට පාවිච්චි කරන කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකක් එක්ක මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් එක්ක මෙහෙම දාලා විශ්වාසවත් වාහනයක් ගෙන්න ගන්න පුළුවන් නම් ඒ වාහනය ගන්න පෙළඹෙන්න. කාලේ පොඩ්ඩක් බලන් හිටියට කමක් නැහැ. හොඳ වාහනයක් ගන්න මහන්සි වෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක පස්සේ මම මේක නවත්තනවා. අපි හෙට දවසට කල් තියෙනවා. හෙට දවසේ ගන්න තියෙන වාහන ටික සිලෙක්ට් කරලා දාන්න තියෙනවා. අපි තව උත්සාහ කරනවා මේ තියෙන වාහන අපිට දුන්න වාහන කීපයක් තියෙනවා. ඒ විල ගණන් වල ගන්න පුළුවන් වේද බලන්න. බැරි වුණොත් අපිට අදහස වෙනස් කරගන්න කොමිලි ඉහෙල්ට යන්න වෙනවා. එහෙම නැත්නම් මේ වගේ වාහන වලින් අවශ්‍ය ඉන්ටීරියර් ටික අපිට හදාගන්න පුළුවන් ලංකාවේ ලස්සනට. හදාගෙන අපිට ඒ ෆීලිං එක අරගෙන මිල අඩුවට සතුටින් වාහනයක් වදින්න අවස්ථාව හිමි කරගැනීමේ වාතාවරණය හදාගන්න පුළුවන් කියන බව මතක් කරමින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.